morning. Wish you all a happy new year. දැන් ටක් කරලා ලෑස්ති වුණා. අලුත් ඇඳුමක් නොගත්තට මොකද මම මේක අරගෙන මම මේක ඇඳේ නැහැ කවදාවත්. මේ ඉතින් ඒක මම අද ඇඳා. මම මේක ඇඳේ නැත්නම් මම මහත් වෙලා නිසා කමන්නේ. ගෙදරටනේ මම ඉතින් අද මේක ඇඳා අලුත් ඇඳුමක්. දැන් මම නැගිටිනකොට අම්මා ඔක්කොම හදලා හදන්න කිසිම දෙයක් නැහැ අම්මට කරන්න කිසිම දෙයක් නැහැ. අම්මා ඔක්කොම හදලා කොහොමද ඉතින් ඔන්න තියෙනවා කැමරට් පෙර අපේ අවුරුදු මේසේ. ඉතින් අන්න ඔහම අපේ අවුරුදු මේසෙත් ප්ලාස්ටික් කරලා අපි කට්ටිය එක එක වැඩ මම ඔය මට මතක විතර මම මාස්මෙලෝස් ටික පිළිවෙලට හදවද කොයිද තාත්තා බලන් ඉන්න ටක් ගාලා නැගත එනකන් ටීවී එක දාලා තියෙන්නේ වෙලා වෙනකන් ඔන්න දැන් නැගතලා බලා ඊට පස්සේ ඉතින් මම මුලින්ම කරේ පහන පත්තු කරපු එක තාත්තා දකුණු පැත්තද කොහෙද නේ බලන්න තිබ්බ මේ පාර. ඉතින් ඒක බලලා අපි හැමෝටම කිරිබත් කැව්වා. ඊපස්සේ අපිත් කැව්වා. ඊට පස්සේ ගනුදෙනු කිරීම ඒකත් ඔන්න ඔහොම කරා. ඊට පස්සේ ඉතින් ආසම පාට් එක ආහාර අනුභවය. ඊට පස්සේ ඉතින් කට්ටියත් එක්කම වාඩි වෙලා කන්න ගත්තා. අවුරුද්දේ තියෙන ඔතන ඉතින් කියලා විශේෂ දෙයක් නම් කතා කරන්නේ නැහැ. වෙනදා වගේ මෝපදූප කතා කර කර කට්ටියත් එක්ක කෑම කෑවා. මේ තියෙන්නේ මොකද? ආහාර අනුභවයෙන් පසු මේසේ. කලින් මේසේ ගත්තා. මේ අනුභවයෙන් පසු. කරපු විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒකෙන් අම්මලින්දත් එක්කන ගනුදෙනු කරේ. ඒක පැහැදිලි කරන්න. මුලින්ම අපි බුලත් කොලයක් කරගන්නවා. බුලත් කොලයක් කරගෙන බුලත් කොලේට තියෙනවා මල් ටික, සුදු මල් ටික. ඊට පස්සේ ඒකම තියෙනවා කාසියක්. කාසියට එන පියලක් හරි පියල් ටිකක් හරි. කියලා ඒ බුලත් කොලෙත් අරගෙන යනවා. ගිය අවුරුද්දේ පුරවපු වතුර බෝතලෙත් එක ලිඳ ළඟට ගිහිල්ලා ඒ දිශාව තියෙනවනේ. ඒ දිශාව බලලා මේ අර වතුර බෝතලේ මූඩි ඇරලා වතුර බෝතලේ මල් ටික ඒ බුලත් කොලේ තියෙන මල් ටිකයි කාසිය එක්කම අත් දෙකම එකතු කරලා ලිඳට දානවා. නින්දට දාලා ඉවර වෙලා බුලත් කොලෙත් එක්ක. ඔව්. නින්දට දාලා ඉවර වෙලා ආපස්සට මේ බෝතලේ බිමින් තියලා බාල්දියෙන් වතුර එකක් පුරවනවා මේ බෝතලේ. පුරවල අලුතෙන්. ඊට පස්සේ වතුර බෝතලේ අරගෙන එන්න මේ සුදුන් තියෙනවා. තියලා ඉවර වෙලා දවස් දෙකක් විතර ගියාට පස්සේ බින්දෙන් නැති තැනක පරිස්සමෙන් තියනවා. ලබන අවුරුද්දේ. ඊළඟ අවුරුද්දේදී ගන්න. ඒක තමයි දිගටම. ඊට පස්සේ ගනුදෙනු කරනකොට ඊට පස්සේ වැඩල්ලනවා කියන්නේ කිරියන ගහකට පොඩ්ඩක් ගහන්න ඕනේ පත්තුරක් යවන්න ඕනේ කිරියෙන්. ඒක තමයි වැඩ අල්ලනවා කියන්නේ. පැලයක් කින්දන සමහර අය ඒ වගේ දෙයක් කරනවා. බ්‍රේක් සහයෝගයට මොස්තුනා. ඒක දිහා බලන්න. අලුත් අවුරුද්දේ ආසම පාට් එක ඉවරයි. ආහාර ගන්න. පද ආහාර අනුභවය ගනුදෙනු කිරීම මම වැඩ හැල්ලුවේ නෑනේ අම්මේ. නෑනේ නිදා ගන්න එක. දැන් ඉතින් පාඩම් කරන්න කිව්ද ඉගෙන ගන්න නෑනේ අනේ දැන්. වැඩක් ඇල්ලුවේ නෑ මම. ආසම පාට් එක ඉවරයි දැන්. ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව. දැන් කොහෙද යන්නේ? තාත්තා යනවා. අම්මා අරම ලිඳත් එක්ක ගනුදෙනු කරනවා. තාත්තා කඩේට යනවා. මේ බුදුර අරගෙන යනවා වගේ. රේන් කෝට් එක දාලා හෙල්මට් එක දාලා දුන්නා. අනුන්ගේ හොබද බොන්න අලුත් අවුරුද්දේ. අයි මනුස්ස වැඩ අල්ලන නැතිද? නෑ ඉස්සෙල්ලා විදුරක් කරපුවා. එහෙනම් ගාමඩ කියන ගලවන්න කියලා. මේ තාත්තා කඩේට යනවා ගනුදෙනු කරන්න. එහෙම තමයි මෙහෙ වෙන්නේ. මේ කෑ ගහන්න එපා. මං වීඩියෝ එකක් ගන්නවා කපන්නත් බෑ. නෑ මං කියන්නේ රත්තර මොද්ද දුන්න දාන්න කියලා. ඒක අරගෙන සෙල්ලම් කරන්න. දෙන්න ඔය මාලේ ඔක්කොම ගලව දෙන්න සෙල්ලම් කරන්න කියලා. මේ
බලමු අද දවසේ ඉතුරු ටික ගෙවෙන්නේ කොහමද කියලා. හොඳම වැඩේ තමයි මම අද අලුත් අවුරුද්දේ උදේ පාන්දර නැගිටිද්දි මේ ඇන්නෙන් පිනුමකුත් ගහලා තමයි නැගිට්ටේ. දැන් අත රතු වෙලා මේ පිනුමකුත් ගහලා තමයි නැගිට්ටේ වැටිලා උදේ පාන්දර. මටම බැනගෙන තමයි අලුත් අවුරුද්දේ නැගිට්ටේ. I'm in my comfortable zone back. මේ මගේ පහන පත්තු කරා. ඊට පස්සේ බැලුවා මට හම්බෙලා තියෙන ඒවා. මට හම්බුනේ සල්ලි. මේ ඒක හොඳයි මොකද මට කැමති දෙයක් ගන්න පුළුවන්. මේ දැන් මම බැලුවේ කරන්න කියලා දැන් කරන්න වැඩකුත් නැහැ. ඒ නිසා මම බැලුවේ මේ අවුරුදු vlog part 1 එක edit කරන්න කියලා. එහෙමත් අදම edit කරලා ඉවර කරොත් මම ඔයාලට අදම upload කරන්නම් බලන්න. එහෙනම් මම දැන් මේ වීඩියෝ එක edit කරන්නම්. වීඩියෝ එක edit කරන්න කියලා ගියාට මම නිදාගත්තා. එලා ගියා. එකමාරයි. මම නැගිටින්න කට්ටිය හැමෝම කාලා අම්මට කතා කරාලු. කතා කරාද ඇත්තටම මේ අපෝ වැඩි වෙලා වගේ නම මගේ මූණ ගෙඩිත් අපෝ වැඩි වෙලා නැද්ද? හරි කොහොම හරි දැන් කනවා. අම්මා උයලා ඉන්නවා පෙන්නන්න. මෙන්න මෙහෙම අම්මා උයලා කෑවේ නැත්තම් හරියන්නේ නැති පරිප්පු තියෙනවා. චිකන් තියෙනවා, පපඩම් තියෙනවා, අච්චාරු තියෙනවා. දැන් කමු. මං එහෙනම් කාලා හම්බෙන්නම් ඔයාලව. ඒක වීඩියෝ කරන්න ඕනේ. මේ මොකද්ද? ඔයාලත් කන්න. කෑවේ නැත්තම් මේක බලන වෙලාවේ මම මේ එකපාරට මට වැඩි වුණේ. හරි. ඊට පස්සේ බලමු. මේ මම දැන් කනවා. කාලා ඊළඟට මේ වැඩකට ඇති දෙයක් කරන්න බලමු. කාලා හම්බෙන්නම්. හයි මතනවාට මම ඇහෙනවා කියලා මේ බත් කෑවා. මම දන්නේ ඇයි කියලා මට එකපාරට නිකන් මේ ආයේ අසනීප ගතියක් දැනෙනවා. මට ඇඟට එහෙම මාර uncomfortable සහ මගේ ඒ මූණ දාපු රෑෂ් එක ආපහු දාලා තියෙනවා. මගේ voice එක වෙනස් වෙලා මගේ ඇඟ රිදෙනවා. දන්නේ නැහැ ඇයි කියලා. කොහොමද කමන්නේ මට තාම මොකද ලොකු අවුලක් නැහැ. ලොකු අවුලක් වුණත් ඒකත් ඔයාලට අප්ඩේට් එකක් විතර හම්බෙයි. එහෙම එකක් නැහැ. මේ ඒත් හේතුවක් හිතාගන්න බෑ ඇයි එහෙම එකපාරට උනේ කියලා. මේ අම්මා ෆලූඩා හදලා මේ ඒකත් හදලා මට කතා කරාලු ඕනේ කියලා මම නැගිටලා නැහැ. මේ ඉතින් මම ඒක පෙරේතකමට දැන් අරගෙන ආව පොන්න. මේ ඒ කියන්නේ බත් කාලා ෆලූඩාත් බොනවාද කියලා. අනේ මම දන්න ඔයාලත් ඒ වගේ තමයි කියලා. මාරහයි මේ අපි බලමු දැන් කොහොමත් කට්ටිය කිව්ව ඇඳට වෙලා ඉන්න කියලා. තාම මගේ බර්ත්ඩේ කියනවා ලබන සතිය ළමයි. ඕනේ මගේ අඟ රිදෙනවා. හරි. අපි finger cross කරගෙන මම දැන් බලමු වීඩියෝ එකක් edit කරන්න for sure. ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් මම ගැනත්. මේ ඔයාලා කියන මේ ප්ලේස් එක කමෙන්ට් එකකින් දාන්න මේ ප්ලේස් එක හොඳයිද කියලා. මම වීඩියෝ එක තියලා මේක ගණන් ගන්න බලමු. ඔහොම තමයි රෙදි ටවල් එක ඉල්ලලා තියෙන්නේ. මම ළමයි I got a bad news. දැන් පැය ගානකින් දැන් 9:20 වෙලා මම අවස්ථාලා
ඔක්කොම කියලා මම දැන් යන්දට වෙලා ඉන්නේ. very bad news. මට හොඳටම අමාරුයි. ඉතින් මම හෙට 15 මම කරන්නේ හිතන් හිටපු දේවල් සේරම කැන්සල් කරන්න වෙනවා. මොකද කියනවා නම් මම 16 sorry guys මම 16 17ම අනිවාර්යෙන් ස්කූල් එකට යන්න ඕනේ. මොකද මට වැඩේ ඉවර කරන්න ඕන නිසා වැඩේම ගෙදරින් බයිනවා මේ ළමයිලා හොඳ වෙච්ච ගමන්නේ කට්ටියට තෑගි ගන්න ගියේ. අපි ගෙදරින් බයිනවා හොඳින් ඉන්න මිනිස්සුන්ට තෑගි කාද දෙන්න බැරිද? ලෙඩා මුලින් හොඳ වෙලා ඉන්න ඕනේ කියලා. ඒකයි තමන් ගැනත් හිතන්න අනුන් ගැනම හිතන්න එපා කිය මම දැන් මේ බැනුනොත් අහන ගමන් තමයි ඉන්නේ. හරි කොහොම හරි ඔන්න ඔක තමයි guys දැන් සිටුේෂන් එක. හරි කොහොම හරි මම දැන් දෙපනවා. බෙහෙත් පීලා මම නිකා ගන්නවා. මම ඔයාලට දිගටම බලමු. පුළුවන් නම් මේ විදිහට මම ඩේ බ්ලොග්ස් කියන්නම් ටික දවසක් යනකම්. මගේ ජීවිතේ මම මොකද වෙන්නේ කියලා. ඉන්නෙත් අසනීපෙන් නිසා මොන වගේ අතට මගේ ජීවිතය හැරෙයිද කියලා. කියන්නේ කලින් නම් දැන් වැඩට යනවා ගෙදර යනවා වැඩට යනවා ගෙදර යනවානේ. මම දන්නේ මම දැන් මේ මෙහෙම කියවුවට මම මේවා අප්ලෝඩ් කරද්දී මොන වගේ තත්ත්වයක ඉඳීද කියලා. හරි කොහොමද බලමු. මම දැන් එහෙනම් බෙහෙත් ටික පොවනවා මම බීලා නිදා ගන්නවා. කට්ටිය හවකෝ මාරේ බලමු. මට ඊට වඩා දෙයක් කියන්න දෙයක් නැහැ ළමයි. අපි බලමු ඊට 15 මම දැන් හිතා ගන්නවා 15 මොකද වෙන්නේ කියලා. ආයෙත් හැමෝම හැමෝම පරිස්සමෙන් ඉන්න. අදට ගිහින් යන්න ආයෙත් හම්බෙමු. බයි.